මීට කලින් මම ඔයා ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න උත්සාහ කරන කෙනෙක් නම් මාත තමුළු අරග ගන්න පුළුවන් නම් කුණ්ඩලිනී බලය වැඩි කරන්න පුළුවන් නම් ඊට පස්සේ වෙනස් සූක්ෂම ලෝක දකින්න ඕන නම් ඒ සඳහා අවශ්‍ය අභ්‍යාස මාලාව කිව්වා. අද ඒකේ දෙවෙනි වීඩියෝ කරන්න හදන්නේ. පළවෙනි වීඩියෝ කිව්වා මම අර ව්‍යායාම කරන්න කලින් මෙන්න දෙපැත්තට පැන ඉන්න ඕන. ඇඟ බරයි නෑ ඒක කරගන්න බැරි නෑ අර චූටි බර නැති බෝලයක් අරන් ඒක ගගහ ඉඳලා වෝම් අප් කරන්න කිව්වා. ඔය ක්‍රමවේද දෙකේ මොකක් කර ක්‍රමයක් අනුගමනය කරලා ඉස්සෙල්ලා වෝම් අප් කරගන්න ඕන. ඊට පස්සේ දැන් 1 2යි ව්‍යායාම පළවෙනි වීඩියෝෙන් දැම්මා. දැන් තුන්වෙනි ව්‍යායාමයේ හතරවෙනි ව්‍යායාමය තමයි දාන්න උත්සාහ කරන්නේ. හරිද? ඔය කකුල් දෙක ඉස්සෙල්ලා මේ වගේ ඈත් කරගත්තා. හරිද? ඊට කලින් ඉස්සෙල්ලාම ඔයා පැන ඉන්නේ කරන්න මෙන්න මේක. වම් පන්නකට කකුල් දෙක ඈත් වෙද්දී නහයෙන් අතට උස්ම ගන්න. කකුල් දෙක ළඟට එද්දී උස්ම පිට වෙනවා. ඒක කරන විදිහ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට දැක්කුවා. ඒක කරලා ඉවරුනේ හැටි මේ කියන්නේ මම පැන හිටියා. පැනලා ඉවරුනේ හැටිම තමයි ටක් ගාලා කකුල් දෙක මෙහෙම දාගත්තා. ඔළුව ටිකක් ශ්‍රද්ධ දියාගත්තා. මෙහෙම නැමිලා හෙට ගන්න එක කරන්නේ. මේක කවදාවත් මේ ව්‍යායාම කවදාවත් එලිමහනේ කරන්න බෑ. මේක කරන්න පුළුවන් ගියක් ඇසුරු විතරයි. ජනේල් දොරවල් ඔක්කොම වහලා තියෙනවා. මෙහෙම කරනකොට දැන් පල්ලෙහාට නැමෙනවනේ මෙහෙම. මේ පල්ලෙහාට නැමෙනවනේ. නැමෙනකොට උස්ම ගන්න ඕනේ. මේ උඩ යනකොට උස්ම පිට වෙනවා. මෙන්න මේ ව්‍යායාමයේදී උස්ම ගන්න කොතනද උස්ම පිට ගන්න කොතනද කියලා දන්නේ නැති ඉඳ ළමයි මට වගේ ජීවිතයේ ලොකුම සුවය ලැබිලා නැත්තේ. තරුණවල ඉන්න බැරි කුණ්ඩලිනී බලය අඩු වෙලා ඒ වගේ සූක්ෂම ලෝක දකින්න පුළුවන් ඒ වගේ දෘෂ්ටියක් අනෙත් කොච්චර ව්‍යායාම කරත් උඹ ලැබෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ ඉස්සෙල්ලාම කරපු සොයාගැනීම තමයි මම සොයාගැනීම 3000කට වඩා ගල්ලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම කරපු සොයාගැනීම තමයි හුස්ම ගන්න. හුස්ම ගන්න කොහොමද කියලා ඉන්නේ නැත්තේ. ඒක තමයි මම කරපු පළවෙනි සොයාගැනීම. ව්‍යායාමයේදී හුස්ම ගන්න කොහොමද කියන එක. ඉතින් ඔන්න මම ආට ආයෙත් කලකිරීම මෙන්න මේ වගේ ගිහිල්ලා මේ මීඩියා තේනවනේ පල්ලෙහාට යනකොට නහයෙන් ඇතුළට උස්ම ගන්නවා. උඩට එද්දි උස්ම පිට වෙනවා. දැන් ආයේ මේ කකුල් දෙක තියෙනවනේ. මේ කකුල නේද මුලදී මෙච්චර අදින්න බැරි වේවා. ඒක වාට පුළුවන් මේ ගන්න ඒ ගන්න කරන්න. ටික කල් යනකොට මේක ඇදිලා හොඳට වාට අදින්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න පුළුවන්. ඊළඟට කරන්නේ හතරවෙනි එක්සර්සයිස් එක දැන් මේක ලියුනේ ඇටි නැවත අරගෙන අර මෙන්න මේ පැත්තේ. ඔන්නෝක කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් කරන්න බැරි නම් බෝලයක් කරගත්තා ඔය වීඩියෝ එකේ පේන විදිහට ඔය වීඩියෝ පේන විදිහට පොඩි බෝලයක් කරගත්තා ඒක ගහින්න කියලා. හතරවෙනි එක තමයි මේ අරිස්සලා වගේ කකුල එහෙම තියාගත්තා ඔළුව පිට හරි තියාගත්තා උස්ම කරන්නේ හැරුණා. මේ හැරෙනකොට උස්ම ගන්නවා. මේ හැරලා උස්ම ගත්තා පල්ලෙන් යනවා. ඔන්න මෙදියා වුණා. උඩට එද්දී උස්ම පිට එනවා. ඔන්න මේ මෙදියා. මේ පැත්තට හැරෙනකොට උස්ම ගන්නවා. උස්ම අරන් ඒ ගත්ත උස්ම පපුවෙන් අල්ලගෙන ඉන්න ගමන් තමයි. ඒ උස්ම ටික අල්ලන් ඉන්න ගමන්ම තමයි එන්නේ මේ වෙනහලු පෙරිලා තියෙනු තමයි පල්ලෙන් නැවෙන්නේ. මෙන්න නැත්ත. ඔක තමයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි. පළවෙනි එක්සර්සයිස් එකයි දෙවෙනි එක්සර්සයිස් එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි කරවුවා. ඊළඟ වීඩියෝ එකේ පස්වෙනි එකයි හයවෙනි එකයි කරනවා. ඔයා හරියට ෆලෝ කරවුවොත් එහෙම ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න පුළුවන්. ඊළඟසේ ජීවිතයේ ලොකුම සුවය සාධන තුමා කියන සුසානී වගේ වෙන්න ඕන. හොඳට මතක තියාගන්න කවදාවත් එලිමානේ ව්‍යායාම කළා ඒ වගේ ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න බෑ. මේ ජීවිතයේ ලොකුම සුවය ලබා ගත්තත් ඒක ඔයාගේ මේ උගුරෙන් පණන්ගෙන මේ උදරය දක්වා මේ ඇඟ දිගේ දැනීගෙන තියෙන හැමතිස්සෙම
ඒ වගේ හැම තප්පරයකම දැනෙන තියෙන සුවය මේ ලෝකේ කිසිම වැඩක් කළා කිසිම කෙනෙකුට ලබා ගන්න බෑ. ඒ වගේ සුවය හැමෝටම ලබා ගන්න අපිට පුළුවන් ජාති රූපාණි ඔස්සේ ඒක කරන විදිය වෙන්න. හැබැයි කරන්න නම් මේ ඉන්න මෝඩ තකතිරු ජනමාධ්‍යමතියයි මේ මෝඩ තකතිරු මේ රූපසාස්ත්‍ර සභාපති කෙනෙක්යි මෙන්න මේ මෝඩ තකතිරු ආණ්ඩුයි මේවා ගෙදර යවලා ඔයා හදවත වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. ඒතර අපිට පුළුවන් ලෝකෙ ඔක්කොම පේන්න ජීවිතයේ ලොකුම සුවය ලබා ගන්න විදිය ජාති රූපාණි විචාර කරන්න.